ඉස්සර අපි ෆිල්ම් බලන කාලේ හොලිවුඩ් නළුවෙක් හිටියා ආනල්ඩ් කියලා. හොඳ ඇඟපත තියෙන සද්දන්ත ඩයල්ලෑ. හැබැයි 1996 97 විතර ලංකාවට ක්‍රිකට් ගහන්න ආනල්ඩ් කෙනෙක් ආවා. මෑන්ස් කෙනෙක් එච්චර ඇඟ තිබුණේ නැහැ. ආයුධයකට තිබ්බේ මං හිතන්නේ ක්‍රිකට් බැට් එක විතරයි. ඒ බැට් එකෙන් හැබැයි සමහර ටීම් දන ගසලා තියෙනවා. මට මතක විදියට ලංකාව වෙනුවෙන් මේ ටෙස්ට් මැච් එක ඕපන් ඇවිල්ලා අනිත් පැත්තේ විකට් 10ම යනකම් හිටියෙත් ආනල්ඩ් මං හිතන විදියට. ඊට අමතරව මේ මොනවාද ජයසූරිය 189 ගහන වෙලාවේ අනිත් පැත්තේ හිටියේ මෑන්ස් මම හිතන ලකුණු අඩු ගානට විකට් 4ක් විතර ගියපු වෙලාවේ අන්තිම වෙනකන් අල්ලන් ගැහුවා. මම හිතන වැරදි කාලේ ගාපු ඩැල්ලෑ. කැප්ටන් කරන්න තිබ්බ chance එකක් තිබ්බ හොරක්. හැබැයි වැඩෙක් ඉතින් බැට් බෝල් හැම එකකටම ඔට්ටුයි ෆීල්ඩිනුත් මාරු. අර විශේෂයෙන්ම ගහන පාර තමයි ස්වීප් එක. ඒ පට්ට ස්වීප් එකේ ස්වීප් එක වැඩක් නැහැ කියලා.